සංඥාවෙන් අරගෙන ඕගොල්ලෝ කියන තව ලස්සන වැඩ මොකද? සත්‍ය පේන එක සත්වෙක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. එහෙම මොඩකමට කියන්නේ නැද්ද? කියනවා. ඇයි දැන් ඔබට දැන් පේන එක සත්වෙක් වෙලා තියෙද්දි කියනවා සත්වෙක් නෙමෙයි. පුද්ගලයෙක් වෙලා තියෙද්දි කියනවා පුද්ගලයෙක් නෙමෙයි. ආත්මයක් වෙලා තියෙද්දි කියනවා ආත්මයක් නෙමෙයි. එහෙනම් ආන්න බලන්න දැන් පේන දේ ස්කන්ධ පංචකයක් කියලා දැනුනොත් අර කණ්ණාඩිය තුල පෙනෙන්නේ ප්‍රතිබිම්බයයි කියලා දැනුනොත් අර හේතු නිසා මේ ප්‍රතිබිම්බය හට ගන්නවා කියලා ප්‍රතිබිම්බයයි කියලා දැනුනොත් ඔබ වෙන එකක් කියලා දැනුනොත් ඔබේ මූණේ පවුඩර් ගන්නවා ප්‍රතිබිම්බය පවුඩර් ගන්නෙ නැහැ. එහෙනම් මේ තියෙන පුච්චලය වෙන එකක් ස්කන්ධ ටික පහළ වෙනවා මේ ආයතන තුල කියලා ඒක වෙන එකක් කියලා දැනුනොත් ආන්න පින්වන්දි ඔබ එළියේ ඉන්න පුජ්‍යලයාත් එක්ක කතා කරනවා hina වෙනවා කොහෙද යන්නේ කියනවා හිතේ ඉන්න හොර මිනිහත් එක්ක ගන් දෙනු නැහැ. ඒ එළියේ ඉන්න මිනිස්සුත් එක්ක ඔබ කටයුතු කරන ගමනක් යනවා අතින් අල්ලගෙන යනවා මේ ගමන් බිමන් යනවා කතා කරනවා පොඩි එකා තුරුළු කරගෙන ඉන්නවා ඒක දැන් අර එළියේ ඉන්න මිනිස්සේ පවුඩර් ගන්නවා වගේ. එතකොට දැන් ඇතුළේ ඉන්න මිනිස්සුත් එක්ක සීකල්පනා කරගෙන ඇතුළේ ඉන්න මිනිස්සු අපිට දැන් ඔබේ දරුවව තුරුළු කරගෙන සී කරගෙන ඉන්නවනේ. ඒ වගේ ඇතුළේ ඉන්න එක්කලා තුරුළු කරගෙන ඉන්නේ. ඒ තුරුළු කරන්නේ නම් තුරුළු කරන්නේ කවුද? කෙලෙස්. කිව්ව එක තේරුන්නේ නැද්ද? එතකොට ආන්න ඒකයි තමයි පින්වන්දි. එතනදි ගෙදර ඉන්න මහත්යල නෝනලා හරීම සමගි සම්පන්නයි. අයි මහත්යයි හිතෙත් නැහැ වෙන නෝන කෙනෙක්. නෝනගේ හිතෙත් නැහැ වෙන මහත්යෙක්. මොකද වෙන මහත්ය කියන්නේ කෙලෙස් මහත්ය. කෙලෙස් නෝන. දැන් ආදරය කරලා තියෙන කෙලෙස් නෝනටනේ. ආදරය කරලා තියෙන කෙලෙස් මහත්යටනේ. ඉතින් කෙලෙස් මහත්යට ආදරය කරාට පස්සේ සබා මහත්ය කොහේ හරි ගියා අර නෝනට ඉන්නව වෙන මහත්යෙක්. ඒ මහත්ය කෙලෙස් මහත්ය. කෙලෙස් මහත්යත් එක්ක තමයි දවසේම ගන්න දෙන්නේ. එතකොට මොකද කරන්නේ? කන්නාඩියේ පවුඩර් ගන්නවා වගේ. කන්නාඩියේ පවුඩර් ගන්නවා වගේ දැන් මහත්ය ගියාට පස්සේ මහත්ය ගැන සී කර වන් මෑන් ෂෝ එකක් තනියම මදිනකොට මොකද්ද? කන්නාඩිය ළඟට ගෙනින් තියාගෙන අරක තේරෙන්නේ නැත්නම් ඒක තේරෙන කල්වත් කන්නාඩියේ පවුඩර් ගන්න. පවුඩර් ගන්න මේකප් කරන සේරුම් කරන. එතකොට තේරෙන්නේ මේ කන්නාඩිය ගන්නවා කියන්නේ. එතකොට අරගෙත් තේරෙනවා අයියෝ මහත්ය වැඩට ගියානේ මම මේ දැන් මේ කෙලෙස් වලින් මහත්ය කඩන්නේ. සිතේ තේරෙන්නේ නැද්ද? ඔය දෙකක් කියලා මම පෙන්නන්න හදන්නේ. දැනෙන්නේ නැද්ද? එහෙම දැනෙනකොටම පින්නන්නේ ඔබ අන්න බලන්න එහෙම දැනෙනකොටම මහත්ය ගෙදර ආවල මහත්යත් එක්ක හරි සතුටු ස්වාමීචිව කතා කරලා ඒකට යුතු කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඔය දෙගොල්ලෝ හරි සමගින් ඉන්නවා. දරුවොත් එක්ක හරි සමගින් ඉන්නවා. අම්මා තාත්තලාත් එක්ක හරි සමගින් ඉන්නවා. මොකද ඒගොල්ලොත් එක්ක තමයි කටයුත්ත. ඒගොල්ලෝ අරබය හදාගත්ත කෙලෙසෙත් එක්ක කටයුත්ත නැහැ. එතකොට තමයි කියන්නේ දැක්කනම් දැක්ක විතරයි. අහුණා අහුණා විතරයි. දැන් අපි කියන්නේ ඔබ මහත්යත් එක්ක ගමන් බිමන් යන්න. දරුවත් කෑම බීම කවන්න. මේ කෙලෙස් වලට කවන්න එපා. කෙලෙස් එක දැන් අතු ගාන ගමන් බිමන් යනවා. අතු ගාන ගමන් කෑම කවනවා. දැන් ඉතින් කාටද මේ කවන්නේ? ඉතින් ඇත්තටම ගත්තොත් පිස්සුද නැද්ද? ඔය ටික කිරණු නම් පිස්සුනේ පින්නත්. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා සප්පේ පුතුච්චන උම්මත්තක. පුතත්ජන විසුමහන්නේ උම්මත්තක. එහෙනම් දැන් ඔබ තේරුම් කරගන්න පින්නන්නේ තියෙන එක වෙන එක, පේන එක වෙන එක. එහෙනම් ඔබ තියෙන එකත් එක්ක කටයුතු කරගන්න, පේන එකත් එක්ක කටයුතු කරන්න යන අවස්ථාවක් නෑ. පේන්නේ මොකද්ද? ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකයේ සත්‍යය කියලා පෙන්නුවොත් අන්න ඒකට උපාදාන වෙනවා, තණ්හා වෙනවා. ඒකට කියනවා පංච උපාදාන ස්කන්ධය දෘෂ්ටියක් හැදෙනවා. ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය. එතකොට ඒක සත්පුද්ගල සංඥාවෙන් ගැනුණු නිසා ඔබ එහෙම තේරුම් ගන්න නැතුව නිකම්ම කියනවා මොකද මේ පේන එක සත්වෙක් මේ පුද්ගලයෙක් මේ ආත්මයක් නෙමෙයි කියලා නිකන් කියනවා. එහෙම කියවට හරියන්නේ නැහැ. ඔබ එහෙම කියන්න ඕන නැහැ. මක්නිසාද? ඔබ යම් දවසක දැනගත්තනම් දැකගත්තනම් තියෙන එක වෙන එකක් පේන්නේ ස්කන්ධ පංචකයක් කියලා දැනුණා. එනම් මේ ස්කන්ධ පංචකයේ තියෙන තර සත්‍ය පුද්ගල සංඥාවක් පනවන්නවත් පුළුවන්ද? පනවන්නවත් බෑනේ. එහෙම අදහසක්වත් කියන්නේ මක්නිසාද එහෙම එකක් නැති. නමුත් බුදුහාමුදුරු දේශනා කරනෝනේ සත්‍යයක් නෙමෙයි පුද්ගලෙක් නෙමෙයි කියලායි එහෙම දේශනා කරන්නේ. මේ මිනිස්සු කියනෝනේ දැන් මට පේන්නේ සත්වෙක්.
මගේ දැන් ඒ කාලවල අර හිටපු අයගේ දරුවෝ මරුණාම අමුසෝන්ට ගිහලා අඬ එන අය බුදුහාමුදුරන්ට ඕගොල්ලෝ කතා අහලා තියෙනුනේ. ඒකට දැන් ඒගොල්ලෝ අඬනවා. දැන් දරුවෝ මැරිලා අමුසෝනේ දාලා. දැන් ගෙදර එන ගමන් අඬන්නේ මොකද දරුවෝ මැරලා කෝ දරුවා. දරුවෝ සෝනේ. එහෙනම් මෙතන අඬන්නේ මොකක්ද දිහා හිතලද? ස්කන්ධ පංචකේ දරුවෝ කියලා හිතුවා. ඒකයි. ඒ නිසා පින්වත්නි අන්න ඔබ තේරුම් කරගන්න දැන් අපිට පේන්නේ ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකයක් එහෙම කියලා පේන තන සත්වයක් කියලා හිතන නිසා මිනිස්සු බුදුහාමුදුරු දේශනා කරා ඔක සත්වයක් නෙමෙයි. එහෙම හිතන නිසා සත්වයක් නෙමෙයි කිව්ව විනා ඔතක සත්පුජ්‍යල කතාව පනවන්නවත් බෑ. සත්වයේ ස්වභාවයක් නැති නිසා. ඒ නිසා ඔබ සත්වයක් නෙමෙයි පුජ්‍යලයක් නෙමෙයි ආත්මයක් නෙමෙයි කියන එක නෙමෙයි තියෙන්නේ. නෙමෙයි කියන්නේ නෑ පින්වත්නි. තියෙන එක වෙන එකක්, පේන එක මේන්න මේ පංච උපා ස්කන්ධ පංචකය ඒක සත්‍යයක් නෝත් අන්නේ ස්කන්ධ පංචකය කියලා දැනෙනකොටම ස්කන්ධ පංචකයක් නේද කියලා දැනෙනකොටම පින්වත්නි දැනෙනකොටම සත්පුජ්‍ය සංඥාවෙන් අත මිදුණා. ඒ කියන්නේ දෘෂ්ටියෙන් අත මිදුණා. ඒ කියන්නේ යා සෝතාපන්න. ඒ දැකීම මාත්‍රේ ඔබට මේක බහුල වශයෙන් හරි පුරුදු කරලා ඒ දැකීම මාත්‍රේ සටහන් වෙනකොටම දෘෂ්ටියෙන් අත මිදුණා. අත මිදෙනකොටම ඔබ කැමැත්ත ස්කන්ධ ටිකට කැමැත්ත ඇති කරනවයි ස්කන්ධ ටිකට අකමැත්ත ඇති කරනවයි ඒ කැමැත්තක් අකමැත්තක් හටගන්නේ නැහැ. එතනින් අත මිදෙනවා. ඒ කියන්නේ ඔබ ඒ නිමේෂෙම සෝතාපන්නයි. බලන්න. ඒ නිසා පින්නන්නේ මේ දහම ඔබට අවබෝධ කරගන්න දැන් ඔබට ආදිසියදීරුවත් කවුරු හරි කෙනෙක්වත් ඥාති කවුරු හරිවත් මැරිලා කියලා දැන් හෙට යන්න වෙන්නේ මල ගෙදර අද අහපු පමණින් අඬනකොට කවුරු හරි ඇයි අඬන්නේ අනේ අපේ අහවල් කෙනා මැරිලා ඉතින් අහවල් කෙනා මැරිලා කිව්වොත් දැන් කොහෙද දැක්කද දැක්කිත් නෑ මැරිලා කියලා මැරිලා කියලා දැක්කෙත් නැතුව අඬන්නේ දැන් මොකක් සීකරනද බලන්න වර ඇහුණ කනට ඇහුණු ශබ්දය ආරමුණු කරගෙන දැන් සත්පුජ්‍යල සංඥාව හදාගෙන දැන් ඒක සත්‍යයක් කියලා හිතාගෙන දැන් අඬනවා. අඬනකොට පරණ ආශ්‍රම හෙල්ප් කරනවද නැද්ද? හෙල්ප් කරනවා. එයා තමයි අපිට ඉද්දි උදව් කරා මෙහෙම කරා කියලා පරණ ඒ උන් ගෙනත් දීලා කියන කාපන් තමයි කාපන්. දැන් කවුද ඔය ගෙනත් දෙන්නේ? මාරයා. මාරයා කියන අනේ ඔයාට කොච්චර උදව් කරාද හිතලා අඬන්න. ඒ විදිහට හිතන්න බැඳෙන්න ඒ විදිහට. කොච්චර උදව් කරාද යානේ නැති වෙලා දින යන්න ඕන කොච්චර මේ විදිහ. ඊට මේ මිනිස්සයා හිතනවනේ අයි පරණ ඒවා සිහි කරනකොට කියන්නේ ආශ්‍රව කියලා. දැන් ආශ්‍රව ධර්මයක් ගෙනත් දෙනවා දෙන්න. උදව් කරලා ගින්න අවුලවනවා. ගින්න අවුලවල තියලා මාරේ ආයෙකට වෙලා hina වෙවි ඉන්නවා. මෙන්න මගේ වැඩේ හරිද. මෙයා අහු වෙලා කියලා. දැන් අරක බුද්ධිමත් ඥානවන්තයෙක් වුණා නම් එයා කල්පනා කරනවා අහවල් කෙනා මැරලා කියලා ආරංචි. දැන් කොහමද? ඉතින් දිහා අඬන්නේ නැද්ද? මං අඬන්නේ මැරුණු තැනට ගිහින් බෑ නන්න. දැන් මැරලාද කියලා අනුප ගානේ මේ තියෙන ඇස්ගිරි දෙකවත් පිළිලෙ බෑ යන්නන්න. එහෙම එකක් අත්දැකලා බෑ අඬන්න. දැන් අඬන්නේ මොකද්ද? ඉතින් ඒගොල්ලෝ විතර දැන් අඬන්නේ මොකක්ද දිහා බලලා. බලන්න එකක් අන්නේ නේද? අඬන්නේ මේ ස්කන්ධ ටික දිහා බලලා. අරකවත් පිළිලා තියෙන එකක් අත්දැකලා අඬනවා තව කමන්නේ. කමක් තව එහෙමවත් ඇඬෙන්නේ නෑ පින්නත් මේක අවබෝධ වෙනකොට. ඒකේ හැටි එහෙම තමයි කියලා ඉතින් උපදිනෑ මැරෙනවා එහෙම තමයි කියලා අපිට අවබෝධ වෙනවා. ඒ නිසා ඔබට තියෙන පින්වන්නේ සත්වයේ පුජ්‍යලේ නොවේ කියා මේ නිකන් කියා යන එක නෙමෙයි. යථාර්ථ අවබෝධයෙන්ම මේක දැනගන්න, මේක දැකගන්න. එහෙම දැනගන්නකොට දැකගන්නකොට තමයි ඔබ පින්වත්නි සංසාර විමුක්තිය කරාම ගහගෙන යන්නේ. ඇයි තණ්හාවෙන් අත මිදෙනවා. තණ්හාවෙන් අත මිදෙනකොටම එතනම සෝතාපන්න වෙනවා. තණ්හාවෙන් අත මිදෙනවා කියන්නේ තණ්හාවෙන් අත මිදෙනකොට රහත් වෙනවා. දැන් ඔබ ඒ ගත්ත අරමුණෙන් අත මිදෙනවා. යථාර්ථය දකිනවා. මේ සත්වයක් නොවන තැන ස්කන්ධ ටිකක් ඇති තැන පුජ්‍යලයක් කියලා පෙන්නනවා. එහෙම කියලා දකිනකොටම ඇත්ත දකින්නේ. යථාර්ථය දකින්නේ. සම්මා දිට්ඨිය. ඕකට කියන සම්මා දිට්ඨිය ඇත්ත දකිනවා. බොරු දකින එකට කියන මිත්‍යා දෘෂ්ටිය. ඔබ වෙන කුමන වැඩපිළිවෙලක් කරගෙන ගියත් පින්වත්නි දකින්න දේ තියෙනවා කියලා හිතෙනවා නම් මිත්‍යා දෘෂ්ටිකයි. මෙහි ඉඳන් ගෙදර ගන්න බඳුණු හිතින් සිහි වෙනවා නම් මිත්‍යා දෘෂ්ටිකයි. සිහි කර නැත්නම් මෙහි ඉඳන් ගෙදර සිහි වෙන්න පුළුවන්. සංවේගජනකව බඳුණු හිතින් ගැටුණු හිතින් සිහි වෙනවා නම් දෘෂ්ටි. ඒක දැන් නම් එහෙනම් ඔබට තේරෙනවා මේක සත්පුජ්‍යල නොවේ කියා
ගියාට හරියන්නේ නෑ. මේක අවබෝධයේ පිණිසමයි. තේරෙන්නේ නැද්ද කියපු ටික? ඒ අවබෝධයේ පිණිසමයි තියෙන්නේ. එහෙනම් දැන් කල්පනා කරන්න. තියෙන එක මොකක්ද? දැන් අනිත් පැත්තෙන් මම තාම විදිහට විස්තර කරලා සාධුමාදයක් දෙන්නකෝ. තියෙන එක පින්වත්නි දැන් තියෙන එක තියෙනෝනේ. තියෙන එක සතර මහා ධාතු. පේන එක සතර මහා ධාතුද? නෑ. තියෙන්නේ සතර මහා ධාතු. පේනවා ස්කන්ධ. එතන මේ තියෙන තැනක් තියෙනවා ස්කන්ධ තියෙනවා රූප තියෙනවා. හැබැයි දැන් මේ තියෙන රූපේ මොකද්ද? සතර මහා ධාතු. දැන් අපිට පේනවද රූපයක්? පේනවා. පේන රූපයක්. රූපේ ඡායා පේනෝනේ. ඒ පේන රූපේ මොකද්ද? උපාදාය රූපේ. හොඳට මතක තියාගන්න. තියෙන රූපේ සතර මහා ධාතුයි. අපිට පේන්නේ උපාදාය රූපය. ඒ කියන්නේ සතර මහා ධාතු වර්ගය හටගත් එක. ඒකට කියන්නේ මොකද්ද? උපාදාය රූපේ පේන්නේ. එතකොට ඔබ බැඳිලා මං කිව්ව එක තේරුණාද? එතකොට පින්නන්නේ දැන් ඔබ බැඳෙන්නේ සතර මහා ධාතු වලටද උපාදාය රූපයටද? උපාදාය රූපේ. එහෙනම් දැන් මේ උපාදාය රූපෙට බැඳුනට පස්සේ ඔබට වේදනාවක් ඇති වෙනව නේද? වින්දනය තියෙනව නේද? වේදනාව ගන්නවනේ විඳීම. දැන් ඔබ විඳින්නේ වේදනාවෙන් විඳින්නේ ස්පර්ශ ඇතුණම් විඳිනව නේද? ඔබ විඳින්නේ වේදනාවෙන් විඳින්නේ උපාදාය රූපයද සතර මහා ධාතු රූපයද? උපාදාය රූපය. වේදනාවෙන් විඳින්නේ මොකද්ද? උපාදාය රූපය. ඇයි? පංච උපාදානස්කන්ධ නේද දුක? එහෙනම් පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධ නේද විඳින්නේ? එහෙනම් රූප උපාදානස්කන්ධ හිත තුළ නේද සකස් වෙන්නේ? එහෙනම් ඒක උපාදාය රූපයයි. වින්දනය කරන්නේ උපාදාය රූපයයි. තියෙන්නේ සතර මහා ධාතුයි. ඒ නිසා මෙතෙක් මේක ඔබ අවබෝධයෙන් ගණනය කෙරුවේ නැත නිසා ඕගොල්ලෝ කිව්ව මොකද්ද? මේ රූපේ සතර මහා ධාතු මේක කුණු වෙනවා, දිරෙනවා, මැරෙනවා මේමයි කිය රූපය පිරිසිදු දකින්නේ කිය ඒව කරේ නැද්ද? ඒව කරපු නිසා තමයි තව ලැග්ගේ. දැන් ඔබට තේරෙන්නේ නැද්ද? ඒක සතර මහා ධාතු. ඔබ බැඳුනේ ඒකටද? ඔබ දැන් තණ්හා උනේ ඒකටද? උපාදාය රූපෙට නේද තණ්හා උනේ? ඒක නේද පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ. එහෙනම් ඔබ පිරිසිඳ දකින්න ඕන රූප උපාදානස්කන්ධේ මිස මේ සතර මහා ධාතු එකද? නෑ. ඔබ පිරිසිඳ දකින්න ඕන මෙතන එකයි. මේකටයි තණ්හා වෙන්නේ. මේකටයි බැඳෙන්නේ. මේකෙනුයි දුක ඇතිවෙන්නේ. මේකෙනුයි සසර ඇතිවෙන්නේ. ඒ නිසා ආරක දියා කොච්චර බැලුවත් එච්චරයි. ඔබට පිරිසිඳ දකින්න තියෙන්නේ මේ රූප උපාදාය රූපේ මේ රූප උපාදානස්කන්ධ සංකිට්ඨනේ පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ දුක ඇති වෙන රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ මේ උපාදානස්කන්ධ මේ රූපයයි ඔබ පිරිසිඳ දකින්න ඕන. අරක සතර මහා ධාතු. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට අසුභ අසාර විදියට බලන්න කිව්වා. ඒ කිව්වේ එක එක ලෙඩුන්ට එක එක ලෙඩු කියන්නේ මොකද්ද? ඔය රූපෙම අර පැටිකුල වගේ පස්සේ බැඳීගෙන දුවන අය ඉන්නවනේ. ඒ අයට කොයි දුවලා අල්ලන එක මෙහෙම එකක්. දැන් එක පාට මේ දෘෂ්ටිය කඩාගෙන ඩිංගක්වත් කොල්ලන්න බැරි අය ඉන්නවනේ. බැරි අයට ඕක මෙහෙම එකක්. උන් වෙන වැක්කරන එකක්. මැරෙන එකක්. ඒතර පොට්ටක් එහෙමයි කියලා හිතිලුවත් මේ පැත්තට හැරෙන්න බලන්න. ඒතර හැම කෙනාම මේක කරන්න ඕනද? අනේක නැහැ. අපි පිරිසිදු දකින්න ඕන රූප උපාදානස්කන්ධේ වේදනා උපාදාන සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයයි අපි පිරිසිදු දකින්න ඕන. එහෙනම් පංච උපාදානස්කන්ධේ රූපයයි අපි පිරිසිදු දකින්න ඕන. අර රූපේ පිරිසිදු දකින්න එක නරක නෑ හොඳයි. ඒක පිං. තේරෙන්නේ නැද්ද? ඕගොල්ලන්ට ඕක නිසා තමයි බොහෝ කාලයක් මේ සසරේ ඉන්න ඕනේ. ඒකයි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනකොටම පින්න පුදුම විදියට දැන් ඔබට ඔහම හිතෙනකොට අද මේ මහත්යලා මේ ධර්ම දේශනාව නිසා ඔයගොල්ලෝ එක්කෙනෙක්ගේ හරි පින්වත්නි දැන් මොනවා හරි බැඳුණු හිතක් ගැටෙන හිතක් ඔරවන හිතක් සකස් වෙනකොටම හිතුනොත් තියෙන්නේ මේක මගේ හිතේ සකස් වෙච්ච එකක් නෙයි මේ ස්කන්ධ පංචකයක් එක්ක නේ මම මේ සෙල්ලම් කරන්නේ නේ ඒ වැරද්දක් කරා නම් ඒ කරපුණාට අපි ඒක කතා කරගෙන දැන් මගේ හිතත් එක්ක මොකද කරන්නේ කියලා ඒ අරමුණෙන් අත මිදුනොත් ඒ අරමුණෙන් අත මිදෙනකොටම පින්වත්නි
එතකොට ඒ අරමුණේ සත්පුච්චර නොවන බව අනුමාන වශයෙන්වත් එයාට දැනෙලාද නැද්ද? දැනිලා. එහෙනම් එයා ලම් වෙන්නේ මොකේද? සෝතාපන්න ඵලයට. ආන්න බලන්න. තණ්හාවෙන් අත මිදෙනවා. එහෙනම් ඒ අදහමයි බුදුහාඳුරෝ දේශනා කළේ පින්නත්. ඔබට මේ ජීවිතේ මේක අවබෝධ කරගන්න පුළුවන්. මම කියන්නේ. ඒ නිසා මේ ලැබුණු අතිශය දුර්ලභ අවස්ථාවේ හැම කෙනාම සංසාර දුකින් අත මිදෙන්නම හේතු වාසනා වේවා.